සක්කිලි බල්ලෝ මේ දෙමව්පියන්ට දෙන වදවල තරමක්. ඔය කාලකන්‍ය හිතෙන් අතාරින්න කියලා. ඒ බල්ලන්ට අපි ඕනේ නැත්තම් අපිට කොහොමත් ඕනේ මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට කළත් මං කරන්නේත් ඒක. ඔය සමහර ළමයි දන්නේ නැහනේ. ඔය සමහර ළමයින්ගේ දෙමව්පිය ඇවිල්ලා කතා කරනවා. ළමයා දන්නේ නැහැ. ළමයා දන්නේ මං අම්මටත් කියනවා තාත්තටත් කියනවා තාත්තා එහෙම වෙලාවක තමයි මගේ තාත්තට කියනවා මොන විදිහකින්වත් මාත් එක්ක කතා කරා කියලා තාත්තා එක වෙන්න දෙන්න එපා. එහෙම කියලා තමයි යවන්නේ. හරි සර් කියන තාත්තලා ඉන්නවා. අම්මලා එනවා කඳුළු පුරෝගෙන ඉන්නේ. අනේ ඉතින් අර ඇඟපතවල් මහත් වෙලා සමහර අය කෙට්ටු වෙලා දුකයි ඉතින් දකිද්දි. කොච්චර ලස්සන ඉන්නද තරුණ කාලේ. ඔයාලා වගේ ඉන්නද? ඊට පස්සේ වැහැරිලා ගිහින් ඉතින් දාත් ඈත් වෙලා මම ඒත් කල්පනා කරන මේ සක්කිලි බල්ලෝ මේ දෙමව්පියන්ට දෙන වදවල තරමක්. මට ඒක අර අම්මට මම ඔය දන්නද මම මේ දෙමව්පියන්ට දෙන හොඳ අවවාදයක් තියෙනවා. මං කියලා යවන්නේ ඔය කාලකන්‍ය හිතෙන් අතාරින්න කියලා. ඒතර අම්මලා ටිකක් දිගැස්සෙනවා. කියනවා මම මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට කළත් මං කරන්නේත් ඒක. ඇයි? අම්මලට තාත්තලට සලකපුවාම පිං ලැබෙනවා කියලා කිව්වද නැත්නම් දරුවට සලකපුවාම පිං ලැබෙනවා කිව්වද? ඒ බල්ලන්ට අපි ඕනේ නැත්නම් අපිට කොහොමත් ඕනේ මං කියන දෙමව්පියන්ට ඔන්නෝගේ හිතන්න. යන අතක කීයද? තේරෙනවා දවසක. එයි. එදාට සලකන්න. දැන් දෙමව්පියෝ රස්සා කරන්නේ නැද්ද? දෙමව්පියන්ට රස්සා ගැන ප්‍රශ්න තියෙනවද? නෑ. කාටද රස්සා ගැන ප්‍රශ්න තියෙන්නේ? ජීවිතේ නොදකපු ජීවිතයක් තව ඉස්සරහට ගොඩ තියෙනවා. ශබ්ද දාගෙන ඉන්න ගෙදර. සමහරවම් බයිනවා කියන්නේ උයලා නැති කර්මකට. සමහරවම් බයින්නේ මේ අම්මත් ගෙවලින් බල්ල පූසෙ ඉන්නවනේ. ඒ අයට සලකනවා කියලා. පිස්සු මුන්ට. තුන් පාරක් විතර උසලා පොළවේ ගහන්න ඕනේ උන් જાතියක්. මම ඒත් කියන මම අපේ සමහර මේ අම්මලාට කියනවා අම්මා මේ බැන්නේ නැද්ද? අනේ බයින්න බෑ සර් පිච්චෙනවා වගේ පපුව කිය. ඒක තමයි වැරද්ද. මම ඒත් කියන අම්මලාගේ වැරද්ද. සමහර අම්මලා දෙනවා මම බනින්න උගන්නලා යවපු. මම මෙන්න මෙහෙම බනින්න මෙහෙම කියන්න කියලා උගන්නලා යවපුවා ඉන්නවා. ඔය දරුවෝ දන්නේ නැහැ ඔය දෙමාපියෝ මට කොච්චර වෙලා දුක් අඳුනවල කියනවද කියලා. හරිද? අනේ ඉතින් මං හරි ඉන්නවා අහන්න. නැත්තම් මැරෙනවා සමහර අය ඔය තියෙන ප්‍රෙෂර් එකට. කාලකන්ණි වැඩ කරන්න එපා. right